මේ දින්නේ 2022 ඔයල් ජ්‍යාමිතිය ගන්න. හරි. දැන් මේකෙදි කියලා දෙනවා අපිට මුලින්ම කියලා දෙනවා AC සමාන්තරයි DT බව පෙන්වන්න කියනවා. AC සමාන්තරයි DT බව පෙන්වන්න කියනවා. සමාන්තර වෙන්න මොකද්ද වෙන්න ඕන? සමාන්තර එක ගත්තා මොනවද ඒවට දෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා ඒකාන්තර කෝණ තියෙනවානේ. සමාන්තර එක අතර ඒකාන්තර කෝණ තියෙනවා. ඊට පස්සේ අනුරූප කෝණ තියෙනවා, මිත්‍ර කෝණ තියෙනවා. මේව තිබ්බොත් එන්නේ අනුරූප කෝණ, මිත්‍ර කෝණ. ඒ වගේ දේවල් තියෙනවනේ. ඒක දැන් ඔය දෙවෙන් එකක් ඔය දේවල් වලින් එකක් වෙන්න බෑනේ. ඒක මේ සමාන්තර කියලා වෙන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා කෙලින්ම ප්‍රමේය පාවිච්චි කරන්න දෙන්නේ බලන්න. දැන් මේක ඔයගොල්ලෝ y කියලා ගත්තකින් මේක y නම් මේක x කියලා ගන්න කියලා දෙන්නනේ. ත්‍රිකෝණයක ආල් දෙක සමාන නම් මේ සමු කෝණ දෙක සමාන වෙනවානේ. එතකොට මේක x නම් මෙන්න මේ කෝණය x වෙනවානේ. ඔයගොල්ලෝ දන්නවා ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය කියලා එකක් තියෙනවා. ස්පර්ශක ඒ කියන්නේ වෘත්ත චතුරස්‍ර වල ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය මෙන්න මේ කෝණය x වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ කෝණය සමාන වෙනවා. ඒකෙන් අපේ පළවෙනි ගාන හරි. පළවෙනි ගාන හරි. හරිද? ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ජ්‍යාමිතිය ගන්න හදන්න කලින් බලන්න ඒක මේ වගේ කෙටි පියවර කෙටියෙන් හදලා බලන්න මේ ඒ ගාන හදාගන්න පුළුවන්ද කියලා. හදාගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒක කොහොමද සෙට් වෙනවද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න මුලින්ම පොඩ්ඩක් කෙටියෙන් හදලා මේ විදිහට. ඊට පස්සේ දත්තය සාධනය කිරීම සාධනය කළ යුත්තේ සාධනය කියලා දාගෙන ඉන්න ගාන හදන්න. මුලින්ම ගාන එක කිසිම අයිඩියා ගන්න නැතුව දත්තය සාධනය කළ යුත්තේ ටික දාලා ඉන්න ගාන හදන්න යන්න එපා. ගාන එක කිසිම අයිඩියා ගන්න නැතුව. ඉස්සෙල්ලා මේක ගාන කෙටියෙන් හදලා ඉවරලා ගානට ඔයගොල්ලෝ මේ ආරම්භය කරගෙන ඉන්න. ඒ කියන්නේ ගාන වල අයිඩියා කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගාන ඉතින් හදාගන්න පුළුවන් කොහොමද? ඊට පස්සේ ලියන්න ඉතින් තියෙන්නේ. දැන් රෝමියක්කන් දෙකේ කියනවා BD මගින් ABC සමච්ඡේදනව වෙන්නවා. BD මගින් ABC සමච්ඡේදනව වෙන්නවා. දැන් මේ වගේ එකක් දැක්කම ඔයගොල්ලෝ මොනවද මතක් වෙන්නේ? මෙතන වෘත්ත චතුරස්‍ර තියෙනවා, ස්පර්ශක තියෙනවා, එකම ඛණ්ඩයේ කෝණ තියෙනවා. ඉතින් ඒවෙන් අපි දැන් දන්න දේවල් ලියවනේ. මොනේ එකම ඛණ්ඩයේ කෝණ නිකන් පාවිච්චි කරගන්න. ඒක දැන් සමච්ඡේදනය වෙනවා මොකක්ද වෙන්නේ? දැන් මේ කෝණේ ABC සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද? සමච්ඡේදනය කියන්නේ මේ කෝණය සමාන වෙන්න ඕනේ. මේ කෝණය සමානයි කියලා අපි ඔප්පු කරගත්තා නම් ඒක සමච්ඡේදනය වෙනවනේ. ඉතින් කෝණ සම්බන්ධව අපි දන්නවනේ එකම ඛණ්ඩයේ කෝණ කියලා සීන් එකක් තියෙනවනේ. නෝන්නේ එකම ඛණ්ඩයේ කෝණ. මේකනේ ACD DBA මේක එකම ඛණ්ඩයේ කෝණ නම් මේක x. හරි. ඊට පස්සේ එකම ඛණ්ඩයේ කෝණ මේක x CAD x DBC x වෙනවා. එකම ඛණ්ඩයේ කෝණ ඕම ඉලක්කම් දෙකක් ජ්‍යාමිතිය ගන්න. හරි. මාරම ලේසියද? ජ්‍යාමිතිය ගන්න ඔයගොල්ලෝ ගොඩක් අය මේ වෘත්ත ජ්‍යාමිතිය ගන්න අදන්න මේක අමාරුයි කියලා ඉවරලා. මේක අදන්න දෙයක් තියෙනවා කියලා බලන්න ඉස්සෙල්ලා. මේක ලේසියෙම ලකුණු කුට්ටියක් කඩා ගන්න විදිහක් තමයි මේ ඔයගොල්ලෝ නිකන් නැති කරගන්නේ. අමාරුයි කියලා. ගොඩක් ළමයි මේක අදන්න දානවා. ඊට පස්සේ කියලා දෙනවා රෝම ඉලක්කම් තුන. BD යනවා දී ඇති වෘත්තයේ විස්කම්භය බව පෙන්වන්න. BD යනවා දී ඇති වෘත්තයේ විස්කම්භය බව පෙන්වන්න. විස්කම්භය බව පෙන්වන්න. විස්කම්භය බව පෙන්වන්න මොන වගේ සීන් එකක්ද දෙන්න ඕනද ඒක පාඩම. විස්කම්භය බව පෙන්වන්න නම් ඔයගොල්ලෝ දන්නවද අර්ධ වෘත්තයේ කෝණ කියලා එකක් තියෙනවා. අර්ධ වෘත්තයේ කෝණ. ඒ කියන්නේ මේක අංශක අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ ඒක අනිවාර්ය විස්කම්භයක් විතරනේ මේ මාංශ කණුවක් වෙන්නේ නේ. විස්කම්භය හරහා යන එහෙම මධ්‍ය ආපාත වෙන ඕනම කෝණයක් අංශ කණුවක් වෙනවා. ඉතින් අපි මේක අංශ කණුව කියලා පුරලා ගන්න හරිනේ. එතකොට කෙලින් මුක් වෙනවා මේක විස්කම්භයක් කියන්නේ. මේක හරි අංශ කණුව කියලා පුරලා ගන්න නෝල් ගන්න හදන්නේ. මේක ගන්නවා y කියලා. මේක වෙන මේක y වෙනවනේ. හරි. මෙතනට වෙනවා මෙතනට වෙනයි. පාදයට සමානයි. දැන් අර එකම ඛණ්ඩයේ කෝණ කියන වාචික කරන්න ඕනේ. නේ. එන්න. මෙතන මොකක්ද වෙන්නේ? මෙතනත් y වෙනවා. දැන් මොකද දන්නවනේ? ඊට පස්සේ මෙතන දාන්න ඕනේ. ආයෙ වань දෙකකින්. එකම ඛණ්ඩයේ කෝණ කියන වාචික කරන්නේ.
එකම කණ්ඩේ කොන් පාවිච්චි කරන්නේ. මෙහෙම කියලා BAC BDC මෙතන මොකක්ද නම y වෙනවා. බලන්න. ඊට පස්සේ BCD ත්‍රිකෝණය සලකා මෙතන x දාන්න. ඉගෙනීමු 2x දාන්න 2y සමානයි 180. සමීකරණ දෙකෙන් බෙදුවා. x ධන y සමානයි අංශ ගන්නවා. x ධන y කියන්නේ කොහොමද? මේ ඉන්න යන්නේ. අම්මට මේක අංශ ගන්න වෙන්නේ. කාණේ හදන්න දෙයක් තියෙනවා. ඉතින් මේක අංශ ගන්නවා කියලා ඉන්න. එම නිසා ඒක විශ්කම්බ. දැන් ඔයගොල්ලන්ට කෙටියේ දැන් ඔයගොල්ලෝ මේ විදිහට ගාන කෙලින්ම හදාගත්තම විනාඩි ගණනක් නෙකි. අනුගාන වෙලාවක් යන්නේ. ඕගොල්ලෝ ජාමිති ඕනම ජාමිති ගණනක් හදන්න කලින් මේ විදිහට කෙටියෙන් ගාන හදාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පියවර ඔස්සේ නිවැරදි පියවර ඔස්සේ ඒ ගාන ලියන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට හිතන්න දෙයක් නැහැ. ගාන ලියන්න විතරයි තියෙන්නේ.